හරි එහෙනම් අපි අද ස්ටාර්ට් කරන්නේ ETP1 පේපර් එකේ essay discussion එක. අපි MCQ එක ඉවරයි. පුළුවන් තරම් ඉක්මනට essay එක discuss කරලා ඉවර කරමු. හරිද? එතකොට මේකෙදිත් මම කලින් විදිහටම සිංහල එකත් එක්ක කියවුවට ඉංග්‍රීසි මීඩියම් කට්ටියටත් answers කියනවා. හරි? ගැටලුවක් කරගන්න එපා. ඒක මුලින්ම තියෙන්නේ මොකද්ද? දර්පණ යනු සුමට ඔපදැමූ මතු පිට කොහොම කතාවක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න එක වෙලා යනවානේ. අපි යන් ඔහොමම වක්‍ර දර්පණ වර්ග දෙක මොනවද කියලා අහනවා. වක්‍ර දර්පණ වර්ග දෙක මොනවද? අවතල දර්පණ සහ උත්තල දර්පණ. කියන්නේ convex mirrors and concave mirrors කියන එක තමයි ඒකට ආන්සර් එක විදිහට ගන්න තියෙන්නේ. ඊට පස්සේ උත්තල සහ අවතල දර්පණ වල රූප සටහන් දෙකක් අඳ දක්වන්න කියනවා. ඉතින් හරි ලේසි. මෙන්න මේක විදිහට එනවා අපේ මොකද්ද? මෙන්න මේකට අපි කියනවා මොකද්ද? අවතල දර්පණයක්. හරි අවතල. ඒ කියන්නේ concave. හරි. මේ cave එක නැත්නම් ගුහාව වගේ කොටස තමයි මෙතන පැත්තට ඇවිල්ලා තියෙන. අනිත් එක ඊට පස්සේ අපිට එනවා මොනවද මේකට කියන අපි උත්තල දර්පණයක් කියලා නේ. උත්තල convex. ඔන්න ඔය විදිහට තමයි දර්පණ දෙක එන්නේ. මම කියනවා හැමතිස්සෙම මිරර්ස් වලදී නැත්නම් මේ දර්පණ වලදී අපිට තියෙනවා මොකද්ද? සැබෑ ලෝකය සහ තාත්වික ලෝකය. අතාත්වික ලෝකය. තාත්වික ලෝකය සහ අතාත්වික ලෝකය real world and virtual world කියලා. ඒතකොට මේ හැමතිස්සෙම ඉරිකැලිටි එක වදින්න ඔය virtual world එක නැත්නම් අතාත්වික ලෝකය. අපි සාමාන්‍යයෙන් ප්ලේන් මිරර් එකක් ඉස්සර නැත්නම් සාමාන්‍ය දර්පණයක් ඉස්සරහා ඉතින් හිටගත්තම අපි ඉන්නේ සැබෑ ලෝකේ. නැත්නම් මොකද අපි ඉන්නේ තාත්වික ලෝකේ. එතකොට මේ දර්පණයෙන් නැත්නම් මේ මිරර් එකෙන් පිටිපස්සේ තියෙන virtual world එක නැත්නම් අපි කියනවා අතාත්වික ලෝකය කියලා. එතකොට මේ ඉරිකැලි වලින් පෙන්වන්නේ අන්න ඒ කියන මිරර් එකෙන් ඇතුළේ ඉන්න කොටස. එතකොට මේ මිරර් එකෙන් එළිය නැත්නම් මේ දර්පණයෙන් අපි ඉන්න පැත්තේ තියෙන කොටස තමයි මේ විදිහට තියෙන්නේ ඉරිකැලි වලින් පෙන්නලා තියෙන ඇතුළ කොටස. ඒක තමයි නිකන් දල වශයෙන් දැනගන්න ඕනේ කාරණාව. right ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? ඊට පස්සේ අපෙන් අහන උත්තර දර්පණයකේ එතන පොඩි ගැටලුවක් තියෙනවා ප්‍රශ්නේ. ඔතන උත්තර දර්පණයක් නෙමෙයි එන්න වෙන්නේ අවතල දර්පණයක්. මොකද උත්තර දර්පණයකදී අපි එහෙම හොයන්න බෑ අපිට. හරි? එතකොට ඔය 3යි 4යි මට ප්‍රූෆ් රීඩ් කරද්දිත් මිස් වෙච්ච පොයින්ට්ස් දෙකක් තියෙන. එකක් තමයි ඔතන 3 උත්තර දර්පණය වෙනකොට ඒක අවතල දර්පණයක් වෙන්න ඕනි. 4 අවතල දර්පණය වෙනකොට උත්තර දර්පණයක් වෙන්න ඕන. ඒතර අපි ඒක දාගෙන කියවමු. ඒතර 3 තියෙන්නේ අවතල දර්පණයක් කියන්නේ concave mirror එකක අනන්තයේ රූපයක් ලබා ගැනීම සඳහා දර්පණයේ ඉදිරිපිට වස්තුවක් තැබිය යුත්තේ දුර සොයන්න කියනවා. ඉතින් අනන්තය ගන්න නම් අපි අනිවාර්යයෙන්ම නාභිය මත තමයි අපේ මේ වස්තුව තියන්න ඕනේ. ඉතින් නාභිය 15යි නම් වස්තුව දුරත් 15ක් වෙන්න ඕන. ඊට පස්සේ අපෙන් අහනවා උත්තල දර්පණයෙන් සාධන ලද රූපයේ ගුණාංග මොනවද? ඒ කියන්නේ convex mirror එකක රූපයේ ගුණාංග මොනවද? ඉතින් අනිවාර්යයෙන්ම virtual එකක් එන්නේ. ඒ කියන්නේ අතාත්විකයි. අනිත් එක මොකද්ද? උඩුකුරුයි කියලා කියන්න පුළුවන්. උඩුකුරුයි. upright image එකක් තමයි අපිට හම්බෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? අවතල සහ උත්තර දර්පණ දෙකේම යෙදුමන් ලියන්න. හරිම සරලයි. මේ අවතල සහ උත්තර දර්පණ ගොඩක් කට්ටියට පැටලෙනවා. මම ඒක මතක තියාගන්න එක ක්‍රමයක් කියන්නම්. මේක මම නිකන් හිතන ක්‍රමයක්. ඔයගොල්ලෝ කැමති නම් ඒකත් එක්ක මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය නැහැ. මේ ඇවිල්ලා concave කියම නිකන් මං ගුහාවක් වගේ එකක් හිතනවා. මේක නිකන් ලොකු බිල්ඩින්ග්ස් එහෙම තියෙන ග්‍රවුන්ඩ් එකක් වගේ එකක් කියලා හිතන්නකෝ. එතකොට ඔයා මෙතන හිට ගන්නවා. හරිද? මුලින්ම මෙතන හිට ගන්නවා. සරලයි. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ ඔයා මෙතන හිට ගන්නවා. මෙච්චර ලොකුට එන්නේ නැහැ. ඔයා බිල්ඩින් එක ඉස්සරහ හිට ගද්දි මෙන්න මේ විදිහට හිට ගන්නෙ නේ. එතකොට ඔයා මෙතන ඉද්දි හිතනවා අම්මා මම මාර ලොකුයිනේ. ඇයි? ඔළුවට චුට්ටක් උඩින් තමයි තියෙන්නේ මේ ගුහාවේ වහල. එතකොට ඔයාට හිතෙනවා මම මාර ලොකුයිනේ. සුපිරි. මේක මාර විදිහට මම ලොකු මිනිස්සෙක් කියලා හිතෙනවා. හැබැයි මේ වගේ ග්‍රවුන්ඩ් එකක් ඉස්සර ලොකු බිල්ඩින්ග්ස් ඉස්සරහා ඉද්දිනේ අර කොළඹ මහා ලොකු බිල්ඩින්ග්ස් ඉස්සරහා ඉද්දි වගේ ඔයාලට මොකද්ද හිතෙන්නේ? අයියෝ මම මාර පොඩි මිනිස්සෙක් කියලා හිතනවා නේද? අන්න ඒ වගේ කතාවක් තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා concave කියන්නේ අපි දන්නවා මේක ඇවිල්ලා මොනවද? අවතල දර්පණයකදී හැදෙන ප්‍රතිබිම්බය හැමතිස්සෙම විශාලයි. ඊට පස්සේ මේක ඇවිල්ලා convex. ඒ කියන්නේ උත්තලයි. ඒකෙදි පොඩි වෙච්ච එකක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ කාර්යයන් දෙක මත තමයි මේක වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අපි අවතල දර්පණයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඩෙන්ටිස්ලා වගේ කට්ටියනේ. අවතල දර්පණයක් concave mirror එකක් පාවිච්චි කරන ඩෙන්ටිස්ලා වගේ කට්ටිය. ඒගොල්ලන්ට මොකද්ද කරන්නේ? අවශ්‍ය වෙන දේ ඒගොල්ලන්ට දත් වගේ දේවල් ලොකු කරලා බලා ගන්න එක තමයි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය. අවශ්‍යතාවය අනුව ඉතින් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ concave mirror එකක්. convex mirror එකක් නැත්නම් උත්තල දර්පණයක් පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවකදීද? සාමාන්‍යයෙන්
rear view mirrors නැත්නම් අපි කියනවා මොනවාද මේ පසුපස බලන කණ්ණාඩි වාහන වල තියෙන්නේ. ඒතර ඒ වගේ ක්‍රියාකාරීත්වය ගැන හිතන්නකෝ. ඒගොල්ලෝ ලොකු වෙලා පේන මේ පිටිපස්සෙන් එන වාහනේ ලොකු වෙලා පේනවා. වැඩක් නැහැනේ. ඒගොල්ලන්ට වෙන්න ඕනේ මොකද පිටිපස්සේ ලොකු අපසරියක් මෙන්න මේ කුඩා කණ්ණාඩියක් ඇතුලේ පේන්න තියෙන්න ඕන. ආයකට තමයි අපි convex mirrors පාවිච්චි කරන්නේ. ඉතින් ඒතර මෙතනදී දැන් අවතල සහ උත්තල දෙකෙහි යෙදුමන් ලියන්න කියනවා. අවතල දර්පණය දන්ත වෛද්‍යවරුන් භාවිතා කරයි. හරි. ඊට පස්සේ උත්තල දර්පණ වාහනයේ දෙපස කණ්ණාඩි සඳහා භාවිතා කරයි. ඔන්න ඔයගේ සරල උත්තර දෙකක් ඔස්සේ මේක අපිට කතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියලා තියෙන මොකද්ද? AB කිරණය මොකද්ද කියලා අහනවා. AB කියන්නේ මෙන්න මේ කිරණයනේ. මෙන්න මේ කිරණය ඇවිල්ලා පතන කිරණය කියලා අපි කියනවා. පතනය වෙන කිරණයනේ. ඒතකොට ඒක පතන කිරණය. නැත්නම් අපි ඒකට කියනවා මොකද්ද? ඉන්සිඩන්ට් රේ. හරිම සරලයි. පතනය වෙන කිරණය. ඒක නිසා අපි ඉන්සිඩන්ට් රේ කියලා කියනවා. ඊට පස්සේ XY කියන්නේ මොකද්ද? XY කියන එකට අපි කියනවා මොකද්ද? XY කියන්නේ අභිලම්බය. නැත්නම් normal. අභිලම්බය නැත්නම් normal කියලා කියනවා. right. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? MN කියන්නේ මොකද්ද? MN කියන්නේ මෙන්න මේක. ඒක ඇවිල්ලා වර්තන කිරණය. වර්තන කිරණය කියන්නේ refracted ray. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා CD කියන්නේ මොකද්ද? CD කියන්නේ මේක. ඒකට අපි කියනවා මොකද්ද? නිර්ගත කිරණය. නිර්ගත කිරණය නැත්නම් emergent ray කියලා කියන්නේ. ඊට පස්සේ ඒකෝණය මොකද්ද කියනවා? ඒකෝණය කියන්නේ මේකනේ. ඒකෝණය කියන්නේ පතන කිරණය ඉන්සිඩන්ට් රේ එකයි අභිලම්බය අතර තියෙන කිරණය normal එක අතර තියෙන කිරණය. අපි ඒකට කියනවා මොකද්ද? incident angle of incidence angle of incidence නැත්නම් අපි ඒකට කියනවා මොකද්ද? පතන කෝණය කියලා. ඒතර මේක ඇවිල්ලා සරලයි නිර්ගත කෝණය. නිර්ගත කෝණය එහෙම නැත්නම් angle of emergence කියලා කියනවා. angle of emergence කියලා කියනවා. right. ඔය ටික තමයි එතන එන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා වර්තන නියම දෙක සඳහන් කරන්න කියලා. පළවෙනි වර්තන නියමය තමයි හරිම සරලයි. පතන කිරණය වර්තන කිරණය සහ ලක්ෂයේදී පෘෂ්ඨයට ඇඳි අභිලම්බය එකම තලයක පිහිටයි. හරි. ඔක තමයි පළවෙනි එක. මොකද්ද? පතන කිරණය වර්තන කිරණය මේක මෙතන ඇඳලා නැහැ. ඉතින් හරි. ඔයගොල්ලන්ගේ පොතේ තියෙන සමාධිය යන්න වෙලා යන නිසා පතන කිරණය වර්තන කිරණය සහ ඊට පස්සේ ලක්ෂයේදී පතනයට ඇඳි අභිලම්බය එකම තලයක පිහිටයි කියන එක තමයි පළවෙනි නියමයේ විදිහට අපිට තියෙන්නේ. දෙවෙනි නියමය මොකද්ද? දෙවෙනි නියමයේ තියෙන්නේ ආලෝකයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කරද්දී ආලෝකයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කරද්දී එහි පතන කෝණයේ sin අගයන් සහ පතන කෝණයේ sin අගයන් සහ වර්තන කෝණයේ sin අගයන් අතර අනුපාතය. හරි අනුපාතය නියතයක්ලු. ඒ නියතය මාධ්‍ය මත පමණක් රඳා පවතිනවා කියලා තමයි කියන්නේ. The first law එක මොකද්ද? The incident ray, the refracted ray and the normal to the surface drawn lie on the same plane. First law. Second එක තමයි the ratio of the sine of the incident angle to the sine of the refracted angle is a constant that only depends on what? That only depends on the two media. හරි. හරිම සරලයි. ඊට පස්සේ අහනවා මොකද්ද? දෙවන වර්තන නියමය සඳහා දෙන ලද වෙනත් නමක් සඳහන් කරන්න කියලා. වෙනත් නම තමයි ස්නෙල් නියමය. හරිද? ස්නෙල් නියමය තමයි. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? පහත වීදුරු කුට්ටිය වර්තනාංකය ගණනය කරන්න. පතන කෝණය 60යි සහ වර්තන කෝණය 30යි. හරිම සරලයි. sin i n සමානයි මොකද්ද? sin i බෙදීම sin r. ඕකනේ අපිට තියෙන්නේ. තමයි අපිට තියෙන මේක සමීකරණය. එතකොට මොකද්ද sin i n කීයද? sin 60 බෙදීම sin 30. හරිම සරලයි. sin 60 ගේ අපිට දීලා තියෙනවා 0.86. ඊට පස්සේ sin 30 දීලා තියෙනවා 0.5. එන මේ විදිහට තිබ්බත් සම්පූර්ණ ලකුණු ඕගන්න හම්බ වෙනවා. ටිකක් වැඩි වැඩ කරන්න කැමති අය ඉන්නවනම් 1.72 විදිහට මේක අපිට සිම්ප්ලිෆයි කරගන්න පුළුවන්. right. හරිම සරලයි. ඕක තමයි එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නේ අවසානය. ඊට පස්සේ අපිට යන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නයට. පළවෙනි ප්‍රශ්නේ අවසානයේ කොහොමයි තියෙන්නේ? හරි. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? බහුලතාව ප්‍රතිශතවලට අනුව ආරෝපණව නෙමෙයි මොකද්ද? ආරෝහණ අනුපිළිවෙල දක්වන්න කියලා කියන්නේ.
සාමාන්‍යයෙන් අපි ආරෝහණ අණුපිළිවෙල නෙමෙයි මතක තියාගන්නේ අනිත් පැත්තටනේ. වැඩිම එකේ ඉඳන් OCHN කියන අපි කියන්නේ OCHN. හැබැයි මේකේ අහලා තියෙන ආරෝපණ අණුපිළිවෙලට. ඒ කියන්නේ මොකද්ද? පොඩි එකේ ඉඳන් ලොකු එකට. ඒ කියන්නේ මේකේ දෙන්න ඕන NHCO. ඔන්න ඔය විදිහට දාලා තියනවා නම් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ අපි අහනවා මොකද්ද? කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය මොකද්ද? CxH2OY. මතක ඇති CxH2OY ඔක තමයි පොදු අණුක සූත්‍රය CxH2OY. right. ඊට පස්සේ අපි අහනවා මොකද්ද? කාබෝහයිඩ්‍රේට් සඳහා උදාහරණ කීපයක් පහ දැක්වේ. ඒවායේ ව්‍යුහාත්මක සෑදුණු ආකාරය මම ආයමත් කියන ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ඕගොල්ලන්ගේ පේපර් එකේ තියෙන ප්‍රශ්න කියවන්න හරි. මේ මම සිංහලෙන් කියව කියලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. කාබෝහයිඩ්‍රේට් සඳහා උදාහරණ කීපයක් පහ දැක්වේ. ඒවා ව්‍යුහාත්මක සෑදු ආකාරය වර්ගීකරණය කරන්න. හරි. සෙලියුලෝස් හැදිලා තියෙන මොනවාගෙන්ද? පොලිසැකරයිඩ්. ඊට පස්සේ ෆ්‍රක්ටෝස් ගත්තොත් මොනොසැකරයිඩ් එකකි. මෝල්ටෝස් වලට ඩයිසැකරයිඩ් එකකි. ගැලැක්ටෝස් වලට මොනොසැකරයිඩ් එකකි කියලා තමයි එන්න ඕන. හරිද? ඔය ටික ආව නම් හරි. ඊට පස්සේ අපි අහනවා මොකද්ද? ප්‍රෝටීන් වල වැදගත්කම් තුනක් ලියන්නලු. ප්‍රෝටීන් වල වැදගත්කම් තුනක්. ප්‍රෝටීන් වල වැදගත්කම් තුනක් ලියන්න කිව්වම ඉතින් එකක් ලියන්න පුළුවන් එන්සයිම් එකක් ලෙස ක්‍රියා කරයි. acting as an enzyme. ඊට පස්සේ acting as hormones. හෝමෝන් ලෙස ක්‍රියා කරයි. ඊට පස්සේ ශක්ති ප්‍රභවයක් විදිහටත් අපිට ගන්න පුළුවන් නේ. act as an energy source කියන එක තමයි ඊළඟ කතාව. ඔය තුන අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අහනවා ආහාර සාම්පලයක ප්‍රෝටීන් තිබේ නම් මේක කොහොමද හඳුනාගන්නේ? අපේ බෙනඩික්ට් ටෙස්ට් එකනේ. හරිම සරලයි. මොකද්ද? පරිප්පු වගේ දෙයක් කුඩු කරලා සොලියුෂන් එකක් හදාගත්තා. ඊට පස්සේ අපි ඒකට මොනවද දාන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උයි කොපර් සල්ෆේට් උයි දානවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොපර් සල්ෆේට් දැම්මට පස්සේ අපිට හම්බෙන්නේ මොකද්ද? මෙන්න මේ ද්‍රාවණය නැත්තම් මේ සොලියුෂන් එක මොන පාටට හැරෙනවද? තද දම් පාටකට හැරෙන්න ඕන. තද දම් පාටකට හැරෙන්න ඕන. ඒකෙන් අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් මෙතන ප්‍රෝටීන් තිබ්බා කියලා. ප්‍රෝටීන් ටෙස්ට් එක කියලා කියනවා. මේ right. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? B. ප්‍රතික්‍රියාවලට සම්බන්ධ වන මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය තේරුම් ගැනීම හරි. පරමාණුක ස්කන්ධ ඒකකය යන්නේ අදහස් වෙන්නේ මොකද්ද කියලා අහනවා. පරමාණුක ස්කන්ධ ඒකකය. atomic mass unit කියන්නේ මොකද්ද? අපි MCQ එකෙත් කතා කරා. මේක ඉතින් අපි ඩෙෆිනිෂන් එකක් විදිහට ලියන්න ඕන නිසා මෙහෙම ලියන්න. පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරනුයේ යමකට සාපේක්ෂවද? හරි මෙන්න මෙයාට සාපේක්ෂව කියන එක තමයි මේ කියන්නේ. යමකට සාපේක්ෂවද එය පරමාණු ස්කන්ධ ක්‍රමාංකය ලෙස හඳුන්වනවා. මොකද අපි පරමාණු ස්කන්ධ ක්‍රමාංකයට සාපේක්ෂව තමයි අනිත් පරමාණු වල ස්කන්ධය නම් කරලා තියෙන්නේ. නැත්නම් ප්‍රකාශ කරන්නේ ඒකයි. ඒකයි අපි කියන්නේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරනුයේ යමකට සාපේක්ෂවද එය පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හැඳින්වේ. ඉංග්‍රීසියෙන් කිව්වොත් the mass of the unit relative to which the mass of the other atoms are expressed, that is called as what? Atomic mass unit. තවත් කවුරු හරි ලියලා තියෙනවා නම් එක බෙදීම 12 වැඩි කිරීම කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය කියලා ඒකටත් අපි ලකුණක් දෙමු. අවුලක් නැහැ. හරිද? ඒකෙත් ගැටලුවක් නැහැ. right. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම SI ඒකකයේ මවුල් moles MOL. ඊට පස්සේ ගත්තොත් කාබන් මවුල දෙකක පරමාණු කීයක් තියෙනවද කියලා අහනවා. ඉතින් අපි දන්නවා එක මවුලයක් ගැන කතා කරද්දී එක මවුලයක් සමාන වෙනවා නිකන් 1k 1000ට සමානයි. වගේ 1k කියන්නේ 1000 කියලා කියන්නේ 1000 subscribers තමයි 1k කියන්නේ. ඒ වගේ තමයි එකක් මවුල කියන්නේ 6.022 වැඩි කිරීම 1023. ඉතින් මේ වගේ දෙකක්. මවුල දෙකක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ දෙකක්. හරිම සරලයි. මෙන්න මේ වගේ දෙකක්. එතකොට අපිට කීයක් දෙන්නේ? අපිට එන්න ඕන 12.0.44 වැඩි කිරීම 10.23. මම මේක එකක් මෙන්න මේ දශම ස්ථානයේ මේ පැත්තට පන්න ගන්න 1.2.044 වැඩි කිරීම 10.24ක් කියලා අපිට සරලව උත්තරයකට එන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි අහනවා මොකද්ද? රසායනාගාරයේ කාබන් ග්‍රෑම් 24ක් ඇති අතර කාබන් පරමාණු ගණනට සමාන වීමට සෝඩියම් ස්කන්ධය කොපමණ අවශ්‍යද? හරි. සරලයි තමා. නමුත් පොඩ්ඩක් අපි මෙන්න මේ ගාන කඩාගත්තා නම් වැඩේ ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? රසායනාගාරයේ කාබන් ග්‍රෑම් 24ක් තියෙනවා. ඉතින් අපි කාබන් වල අපි දන්නවා කොච්චරද කාබන් වල මේ මෞලික ස්කන්ධය නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. ඒතර කාබන් කියන්නේ 12යි. ඒතර මම ගත්තොත් මේ මෙතන තියෙන මෞල ගාන මට හොයාගන්න පුළුවන් ග්‍රෑම් 24ක n සමානයි
m බෙදීම m සූත්‍රය පාවිච්චි කරලා. එතකොට 24 grams 24 grams 12 grams per mole. එතකොට කොච්චරද දෙන්නේ? එතකොට එනවා මට දෙකක් මවුල මෙතන තියෙනවා. හරි මවුල දෙකක් තියෙනවා. හරි. එතකොට මෙතන පරමාණු ගාන සමාන ඊට පස්සේ මොකක්ද කියන්නේ කාබන් පරමාණු ගාන සමාන වීමට අවශ්‍ය සෝඩියම් ස්කන්ධය ගමනය කරන. ඉතින් සෝඩියමුත් කියන්නේ මවුල දෙකක ස්කන්ධය තමයි මේ අපෙන් අහන්නේ. ඉතින් සෝඩියම් මවුල දෙකක ස්කන්ධය කොච්චරක් වෙන්න ඕනේද? සෝඩියම් එක මවුලයක ස්කන්ධය අපිට ගන්න පුළුවන් 23ක්. හරි. ඒ කියන්නේ ග්‍රෑම් per මවුලයට එක මවුලයක ස්කන්ධය. එහෙනම් මවුල දෙකක ස්කන්ධය කොච්චරද? මවුල දෙකක ස්කන්ධය 23 වැඩි කිරීම 2ක්. 6යි 46යි ග්‍රෑම්ස් කියලා අපිට එනවා. හරි. මේකම අපිට ආයමත් ගන්න පුළුවන් ඕන n සමානයි m බෙදීම m සූත්‍රය පාවිච්චි කරලා මවුල දෙකක් දන්නේ 23යි. m සමානයි 23 වැඩි කිරීම 2යි. ඒ කියන්නේ කීයද? 46යි. හරි. හරිම සරලයි. චුට්ටක් අර ගාන දෙකට කඩා ගන්න තමයි තියෙන්නේ. එතකොට ගාන පැහැදිලිව තේරුම් යනවා. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? රසායනාගාරයේ ග්ලූකෝස් ග්‍රෑම් 180ක් අත්හදා බැලීමකදී භාවිතා කරයි. ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය ගණනය කරන්න. හරිම සරලයි. මෞලික ස්කන්ධය කොච්චර දෙන්නේ? ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය 180ක් ගණනය කරලා බලන්න ඕන. මම ගණනය කරලත් පෙන්නන්නම් ඕන්න. ග්ලූකෝස් කියන්නේ C6H12O6 කියන එක. C6H12O6. එතර කාබන් 12 ගානේ 6යි. හයිඩ්‍රජන් 12 ගානේ 1යි. එක ගානේ 12යි. ඊට පස්සේ ඔක්සිජන් ගත්තොත් 16 ගානේ 6යි. එතකොට 12ක් 6 72යි නේ. 12යි ඔව් 72යි 12යි 6ක් 6 36 3යි 6යි 3යි 9යි 96යි. ඒක කොච්චර දෙන්නේ? 4යි 6යි 10යි 1යි 9යි 10යි 11යි 11යි 7යි 18යි 181 grams per mole. හරි. ඔය ඊට පස්සේ යනවා මොකද්ද? මෙම සාම්පලයේ ඇති ග්ලූකෝස් මවුල ගණන සොයන්න. ඉතින් ග්ලූකෝස් මවුල ගණන කොච්චරද? n සම n බෙදීම m 180යි grams මම බෙදන 180යි grams per mole. එතකොට මට එනවා එකක් මවුල කියලා උත්තරයකට එන්න පුළුවන්. හරිම සරලයි. හරිම සරල. ඉතාමත් සරල ප්‍රශ්නයක් නේ. ඉතාමත් සරල ප්‍රශ්නයක්. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ part B එකට. part B එකේ තුන්වෙනි ප්‍රශ්නේ බලමු. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස ගැන මම කතා කරන්න යන්නේ. ඒ කොටස හරිම සරල. පොත බලපුවා අනිත් පැත්තට පේන උත්තර තියෙන ප්‍රශ්නයක්. හරි. ඊට පස්සේ B කොටස ගත්තොත් මොකක්ද අහන්නේ? කාචයන ආලෝක කිරීම නැමීමට ඔහොමම ටිකක් තියෙනවා කතාවක්. හරි. අත්කාචයක් සඳහා භාවිත කරන කාච වර්ගය කුමක්ද කියනවා. ඉතින් අපි පාවිච්චි කරන්නේ මොනවද? බයිකොන්වෙක්ස් ලෙන්සස් නැත්නම් උත්තර කාචයක් තමයි භාවිත කරන්නේ. හරි. කන්වෙක්ස් ලෙන්ස් එකක් නැත්නම් උත්තර කාචයක් පාවිච්චි කරනවා කියවනම් හරි. එතකොට මෙතනින් අහනවා මොකද? අත්කාචයක් මගින් සාධන ලද රූපයේ ගුණාංග විස්තර කරන්න පොඩ්ඩක් ඉන්නවා. මම ගුණාංග විස්තර කරන්න කලින් අපි ඇඳලා ඉමු. හරි. ගුණාංග ටික නිකන් කටපාඩම් කරලා කිව්වත් අවුලක් නැහැ. ඊට කලින් මම හිතනවා මුලින්ම අපි මේක අත්කාචය පොඩ්ඩක් ඇඳලා ඉමු කියලා මම හිතනවා. හරි. අපි මේවා අඳිද්දී අපිට සරලව ගන්න පුළුවන් අපි දැනගත යුතු කිරණ යන ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුන තමයි අපි දන්නේ. සාමාන්‍යයෙන් ඉතින් වස්තුවක ඉඳන් කිරණ මිලියන ගණක් බිලියන ගණක් ලක්ෂ ගණක් ඔය වගේ ඉතින් එන්න ගොඩක් යනවානේ. ඒතකොට අපි දන්නේ එච්චර ගොඩක් යන විදිහ අපි මේ හැම කට්ටියකම පාරවල් දන්නේ නැහැ. හැබැයි අපි දන්න 3 දෙනෙක් ඉන්නවා. ඔය 3 දෙනා පාවිච්චි කරලා තමයි හැමතැනම අපි කිරණ සටහන් අදින්නේ. හරි කිරණ සටහන් කිසිම එකක් කටපාඩම් කරන්නේ නැහැ. මේවා අදින ක්‍රම තියෙනවා. හරි සරල ක්‍රමයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් කන්වෙක්ස් ලෙන්සස් වල නැත්නම් අපි කියන මේ උත්තර කාච වල කිරණ අදින්නත් එක් ක්‍රමයක් තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තම අවතල දර්පණ වල නැත්නම් කොන්කේව් මිරර්ස් වල අදින්න තියෙන්නේ. ඒ හා සමාන වූ ක්‍රමවේදයක්. ඔය ක්‍රමවේද දෙක ඔස්සේ ලස්සනට මේක අදින්න පුළුවන්. කිසිම දෙයක් කටපාඩම් කරන්න නැහැ. අපිට මතක තියාගන්න තියෙන්නේ මෙච්චරයි. මේ තියෙන කාචය. හරි. මේ තියෙන කාචය. හරි. මෙන්න මේ C හරහා යන විදියට කිරණයක් ආවොත් කිරණේ කිසිම ගමන් මාර්ගයේ වෙනසක් වෙන්නේ නැතුව මෙන්න මේ විදියට යනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රින්සිපල් ඇක්සිස් එකට පැරලල් and right ray එක සමාන්තරගතව හරි ප්‍රින්සිපල් ඇක්සිස් එක පැරලල් වෙන නැත්නම් සමාන්තරගත වෙන කිරණයක් නාභිය හරහා F හරහා යනවා. ඊට පස්සේ මේ පැත්තේ ඉඳන් F හරහා එන කෙනෙක් හරි මෙයාට සමාන්තරගතව යනවා. හරි ඔච්චරයි කතාව. ඔන්න ඔය තුන දන්නවා නම් අපිට ඕනෑම කිරණ සටහනක් ඇඳ ගන්න පුළුවන්. හරි.
දැන් ඔන්න අපිට දීලා තියෙන කිරණ සටහන ඇඳගමු ඉක්මනට. හරි අපිට දීලා තියෙන කිරණ සටහන ඇඳගමු. මම අදින කිරණ සටහනේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද ඉතින් මට මෙතනදී මම මේ මොනවාද මේක පාවිච්චි කරලා අදින්නේ නැහැ රූලර්. එතකොට වෙනස් වීම වෙන්න පුළුවන්. හරි මේ වගේ ඇති කියලා මම හිතනවා. හරි f 2f හරි අපි එතන බලමු මේ අවස්ථාවේදී හරි මේ ඇවිල්ලා hand lens එකකින් යන අවස්ථාවක්. එතකොට අපි අපේ වස්තුව තියාගන්න ඕන f සහ lens එක අතර. ඉතින් ඒතර මෙතනින් අපි තියාගත්ත එක. එතකොට අපි දන්න කිරණ වර්ග තියෙන 3යි. තුනෙන් අපි දෙකක් පාවිච්චි කරලා ඇඳ ගන්න පුළුවන්. මේ වස්තුවේ උඩම තැන ඉඳන් යන parallel යන light එකක් සමාන්තරගත යන light එකක් ගත්ත principal axis එකට ප්‍රධාන ලක්ෂයට. එතකොට මේක යනවා මොකක් හරහාද? f හරහා යනවා. ඊට පස්සේ අනිත් එක්කෙනාව ගන්නවා මොකද්ද? c හරහා යනවා. හරි. යාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. යා කොහොමම යනවා. හරි. ඔන්න ඔයගේ තමයි තියෙන්නේ අපිට කිරණ. ඊට පස්සේ දැන් මේ දෙන්න මේ කොහෙදවත් සම්බන්ධ වෙන්නේ නැහැ. එකට එකතු වෙන්නේ නැහැ. අපි දන්නවා ඒක. එහෙනම් මේ පිටිපස්සට දික් කරලා බලන්න. රූලක් තියලා ඕගොල්ලෝ දික් කරගන්න. එතකොට අපිට මෙන්න මෙතනදී කැපිලා තියෙනවා. හරි. එතකොට මෙන්න මෙතන තමයි අපිට අපි ඔය කියන හරි අපේ ඉමේජ් එක ප්‍රතිබිම්බය හැදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේකේ ලක්ෂණ බලන්න හරි enlarge image එක විශාල වෙච්ච එකක් තියෙන්නේ. ඊට පස්සේ real ද virtual ද තාත්විකද අතාත්විකද වස්තුවයි ප්‍රතිබිම්බයයි දෙකම එකම පැත්තේ. ඒ කියන්නේ මොකද්ද මේ? මේක ඇවිල්ලා අතාත්විකයි. අතාත්විකයි virtual හරි virtual. ඊට පස්සේ අපි ගත්තොත් enlarge ඊට පස්සේ upright කියන්නේ මොකද්ද? උඩුකුරුයි කියන්නේ උඩ පැත්ත හරි තැන තියෙනවා. උඩුකුරුයි අවුලක් නැහැ. උඩුකුරුයි කියන්නේ upright. ඔය ටික ලියා ගන්න පුළුවන් නම් ඔන්න අපේ පළවෙනි දෙවෙනි ප්‍රශ්නෙටයි තුන්වෙනි රෝමේ දක්වටයි ඔක්කොටම හරි. මෙතනින් ඇහත් අඳින්න. මොකද අපි බලන්න ඕනේ මෙහෙමනේ. මේ කිරණ මෙහෙම එනවා නම් අපි මෙතනින් තමයි බලන්න ඕන. හරි? ඒ නිසා ඇහැ මෙතනින් ඇඳ ගන්න. ඔක තමයි අපේ කිරණ සටහන. ඔය වගේ ඕනම කිරණ සටහනක් මේක මෙතන තියෙද්දි ඊට පස්සේ මේක f මත තියෙද්දි මේක 2f මත තියෙද්දි ඔය සියලුම කිරණ සටහන ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා. ඔයගොල්ලෝ ඇඳලා බලන්න. හරි. හරි. ඊළඟට මොකක්ද අපෙන් අහන්නේ? ඊට පස්සේ අපෙන් අහනවා හරි. ඊට පස්සේ අහනවා ඉහත භාවිතා කර ඇති අත්කාශයේ නාවිදුර 10ක් නම් රූපය තාත්වික යටිකුරු සහ වස්තුවේ ප්‍රමාණයට සමාන කිරීමට මොකක්ද අපි කරන්න ඕනේ? තාත්විකයි යටිකුරුයි වස්තුවේ ප්‍රමාණයට සමානයි. ඒ කියන්නේ 2f උඩ තිබ්බොත් තමයි ඔක වෙන්නේ නේ. 2f උඩ. ඒ කියන්නේ අපේ නාභිය වගේ දෙගුණයක දුරින් තිබ්බොත් තමයි ඔය විදිහට අපිට රූපයක් හම්බෙන්නේ. ඒ කියන්නේ 10 නම් ඒ අගේ වෙන්න ඕනේ 20ක්. සීහනවා මොකද යම්කිසි නිශ්චිත මොහොතකදී පතන කෝණය වැඩි කරන විට වාතය වර්තනය කෝණය 90ක් වේ. මොහොතේ පතන කෝණය දෙන්නා මොකද්ද? ක්‍රිටිකල් ඇන්ගල් නැත්නම් අපි එකට කියනවා මොකද්ද? අවදි කෝණය කියලා කියනවා. හරි ක්‍රිටිකල් ඇන්ගල් නැත්නම් අවදි කෝණය කියලා කියනවා සිංහලේ. පතන කෝණය තවදුරටත් වැඩි වුවහොත් කුමක් සිදු වේද? total internal reflection. ඒ කියන්නේ මේ කිරණය ඇතුළට යන එකක් තමයි වෙන්නේ. අපි එකට කියනවා මොකද්ද? සිංහෙන් කියන්නේ මොකද්ද? total internal reflection වලට අපි එකට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙනවා කියලා. හරිද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙනවා කියලා අපි කියනවා. හරි. ඊට පස්සේ අපේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? right. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? ඉහත සිද්ධිය නිවැරදිව නම් කරන ලද රූප සටහනක් අදින්න. ඉතින් රූප සටහනක් ගත්තොත් මෙන්න මේ වගේ වෙන්නේ. කිරණය මෙහෙම ආවා. C වලට වඩා පොඩ්ඩක් වැඩි වෙච්ච ගමන්ම හරි C වලට වඩා පොඩ්ඩක් වැඩි අවස්ථාවක් මේ තියෙන්නේ. ඒත් මේක මෙන්න මේ විදිහට ඇතුළට යන්න ඕන. ඔක තමයි ක්‍රිටිකල් ඇන්ගල් අවස්ථාවක් කියලා ගන්නෙ. අපේ ආන්සර් ස්ක්‍රිප්ට් එකේ තවත් ඕක පැහැදිලි කරලා ඇති. right. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? පතන කෝණය අංශක 30ක් නම් එම මාධ්‍ය පරාවර්තන වීමට පතන කෝණය කොපමණ අංශක ගණනකින් වැඩි විය යුතුද සොයා බලන්න. එම මාධ්‍යයටම පරාවර්තනය මේ කියන්නේ මේ වගේ total internal reflect වෙන්න මොනවා කොච්චරක් දෙන්න ඕන? 44ට වඩා වැඩි වෙන්න ඕනේ. කියන්නේ 47 අඩු කිරීම 30. කීයද? 17ක්. 17කට වඩා චුට්ටක් වැඩි වෙච්ච ගමන් මොක ඇතුළට එනවා. right. ඊට පස්සේ 4 කියන්නේ තනිකර
බයෝ ප්‍රශ්නයක්. ඒ කියන්නේ තනිකර මේ තියරි කරුණු තියෙන්නේ. ඒක නිසා 4 ගැන මම ලොකෝ ඩිස්කස් කරන්න යන්නේ නැහැ. අපිට හොම්මම 5ට මාරු වෙන්න පුළුවන්. 5 කියන්නේ හොඳ ප්‍රශ්නයක්. අපේ පහේ අහන්නේ මොනවද? පහේ අහනවා පරමාණුක ස්කන්ධය ඒකකය ගණනය කිරීම සඳහා කාබන් සමස්ථානිකය කුමක්ද කියලා අහනවා. හරිද? ගණනය කරන්න තියෙන කාබන් සමස්ථානිකය මොකද්ද? කාබන් 612 සමස්ථානිකයනේ. කාබන් 612. කියන්නේ කොහොමද? කාබන් 612 සමස්ථානිකය. ඊට පස්සේ අපෙන් අහනවා ඉසෙට් පරමාණුයේ ස්කන්ධය එක බෙදීම 12ක් කාබන් 12 සමස්ථානිකය. කියන්නේ කාබන් 612 සමස්ථානිකය කියන එක වඩා 12 ගුණයකින් වැඩි. 12 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. 12 times වැඩි. ඉතින් මේ කවුද? එහෙනම් කවුද මේ ඇවිල්ලා ඇටොමික් මාස් යුනිට් එකනේ. මෙන්න මේක ඇටොමික් මාස් යුනිට් එක. මේ වගේ 12 ගුණයක් කියලා කියන්නේ. එහෙනම් ඔය කාබන්. මොකද කාබන්ගේ ඔන්න දීලා තියෙනවා කාබන්ගේ මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. ඉතින් අපි මොකද කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා පරමාණුයේ ස්කන්ධය බෙදීම මොකද්ද? පරමාණුයේ ස්කන්ධය බෙදීම ඇටොමික් මාස් යුනිට් එක AMU එක නැත්නම් අපි කියන මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරිද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය නෙමෙයි ස්කන්ධ ක්‍රමාංකයනේ. ස්කන්ධ ඒකකය කියලාත් කියන පරමාණුක ස්කන්ධ ඒකක AMU එක. ඒතර බලන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෙතනදී කියන්නේ 12යි. මෙන්න මෙයාගේ අපි දන්නේ නැහැ. හරි? පරමාණුක ස්කන්ධය කොච්චරද කියලා දන්නේ නැලු කාබන් 612 සමස්ථානිකය වගේ 12 ගුණයක් කියන්නේ. කාබන් 612 සමස්ථානිකය වගේ 12 ගුණයක් කියලා කියන්නේ. ආයිදී ඔය වැඩි කරලා බලද්දි එහෙම කියන්නේ මේ කාබන්. ඒ නිසා ඔකට උත්තරේ කාබන් කියලා එනවා. හරිද? පැහැදිලිද? කාබන් තමයි මොකද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්? sorry. AMU එක නැත්නම් ඇටොමික් මාස් යුනිට් නැත්නම් පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලා කිව්වා මොන හරි පරමාණුවකට ඒ කියන්නේ මේකට සාපේක්ෂව තමයි පරමාණුවක් දක්වන්නේ. මේ වගේ කී ගුණයක්ද? මෙතන කියන්නේ මේ වගේ 12 ගුණයක්. මේ වගේ 12 ගුණයකට ඉන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12ක් වෙච්ච කෙනානේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12ක් වෙච්ච කෙනා. කවුද? ඒ ඇවිල්ලා කාබන්. right. ඊට පස්සේ අපෙන් අහන නයිට්‍රජන් වායුව වීදුරු භාජනයක තබා ඇත 112ක්ලු. ඒතර N2 හි සාපේක්ෂ අණුක ස්කන්ධය සොයාගෙන භාජනයේ වායු මවුල කීයක් තියෙනවද? මේක හරිම ලේසි ප්‍රශ්නයක්. අමාරු කරලා තියෙන පොඩ්ඩක් කියුවේ නැත්නම් වැඩේ කේස් වෙනවා. හරි. මේකේ බඳුනේ ඒ කියන්නේ භාජනයේ මේ මෑස් එකක් දීලා තියෙනවා ස්කන්ධයක් දීලා තියෙනවා බලන්න 112යි භාජනයේ ස්කන්ධය 28යි. එතකොට ඒකෙන් අඩු කරලා බලන්න ඕනි අපේ N2 කොච්චරක ස්කන්ධයක් තියෙනවද කියලා. හරිද? 112න් 28ක් ගියාම කීයද? 12යි 4යි. එතකොට මෙහෙන් එකක් ගත්තා 10යි 2යි 84යි. හරි? 84 ග්‍රෑම්ස් තමයි N2. හරි? නයිට්‍රජන් වල නයිට්‍රජන් මේකේ තියෙන්නේ ග්‍රෑම් 84යි. ග්‍රෑම් 84යි තියෙන්නේ. එතකොට N2 වල අපේ අපි ගත්තොත් මොල මැස් එක කොච්චරද දෙන්නේ 14යි 14යි 28යි ග්‍රෑම්ස් ඔෆ් මවුලයට 14යි 14යි 28යි ඊට පස්සේ අපි දානවා n සමානයි m බෙදීම m ට m කීයද 84යි ග්‍රෑම්ස් බෙදනවා 28යි ග්‍රෑම්ස් per මවුල n කොච්චරද දෙන්නේ 8යි හරි 3ක් මවුල 3ක් විතර අපිට උත්තරයක් එනවා හරි ඕකනේ අහන්නේ මවුල ගන්න අහන්නේ හරි ඊට පස්සේ යනවා අවගාඩ්‍රෝ නියතිය යන රසායන විද්‍යාවේ මූලික සංඛ්‍යාවක් වන අතර ඒ පරමාණු සහ අණු වල අවගාඩ්‍රෝ නියතිය සොයාගත් විද්‍යාඥයා කවුද? අවගාඩ්‍රෝ. හරි? අවගාඩ්‍රෝ. ඊට පස්සේ අපි ගත්තොත් මෙතන අහන්නේ මොකද්ද? අවගාඩ්‍රෝ හොයාගත්ත අවගාඩ්‍රෝ තමයි. ඊට පස්සේ අවගාඩ්‍රෝ නියතිය සඳහා ලබා ගන්න ඇති සංකේතය මොකද්ද? L. L තමයි සංකේතය. කැපිටල් L. ඊට පස්සේ මොකද්ද අහන්නේ? කාබන් ඩයොක්සයිඩ් වල සාම්පල එක අණු 2.4යි 0.8ට වැඩි කිරීම 1024ක් අඩංගු වෙනවලු. කාබන් ඩයොක්සයිඩ් මවුල කීයක් තියෙන්න ඕනද කියලා අහන්නේ. හරි? ඉතින් හරිම සරලයි. එක මවුලයක පරමාණු කොච්චරක් තියෙනවද? එක මවුලයක පරමාණු නෙමෙයි එක මවුලයක මොනවද? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මොනවද? මොලිකියුල්ස් නේ. මොලිකියුල්ස් කොච්චරක් තියෙනවද? අණු කොච්චරක් තියෙනවද? කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් එක මවුලයක 6.02.2 වැඩි කිරීම 1023ක් තියෙන්න ඕන. දැන් මෙතන කීයක් තියෙනවා කියලාද කියන්නේ 2.4.0.8 වැඩි කිරීම 1024ක්. ඉතින් මම මේක එක මේ මොකද්ද මේ පොයින්ට් එක පන්න ගන්නවා බලන්න 24.0.88 වැඩි කිරීම 1023ක්. මේක බෙදනවා 6.0.22 වැඩි කිරීම 1023.
කවලා ගියා. ඒතර මේ කියන්නේ 6 12 18 24යි. 4 ගුණයක් නේ. ඒ කියන්නේ 4ක්. ඒ කියන්නේ මවුල 4ක් මෙතන තියෙන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් මවුල 4ක් තියෙනවා. ඉතින් අපෙන් අහන්නේ කීයද මවුල ගන්න තමයි මවුල 4යි. ඊට පස්සේ ඔන්න දැන් යකඩ නිස්සාරණය වෙන කතාවක් තියෙනවා. ඔබ ඉස්සරහට ඔබ මතක තියාගන්න විදිහත් එක්ක ඔක්කොම කියලා දෙනවා. යකඩ නිස්සාරණය ගැන කතා කරලා තියෙනවා. දැන් යකඩ නිස්සාරණය ගැන කතා කරන්න ඕනේ නැහැ නේ. ඒ නිසා දැන් ඒක ගැන ලොකුවට අපි හිතන්න ඕනේ නැහැ. රයිට්. එතකොට දැන් මෙතන අහන්නේ මොකද්ද? කර්මාන්තයේ අමුද්‍රව්‍යයක් ලෙස කැල්සියම් කාබනේට් ග්‍රෑම් 400ක් භාවිතා කරන්නේ නම් කැල්සියම් කාබනේට්ටි සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. කැල්සියම් කාබනේට්ට සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒ කියන්නේ රිලේටිව් මොලිකියුලර් මාස් එක අහන්නේ. කැල්සියම් කාබනේට් කැල්සියම් කීයද? 40යි කාබන් 12යි ඔක්සිජන් 3 නිසා 16 වැඩි කිරීම 3 48යි. එතකොට එනවා මට 100ක් නේ. එතකොට මේක අපි මෞලික ස්කන්ධය ඇහුවනම් මෝල මාස් එක ඇහුවනම් 100 grams per mole එන්න ඕන. හැබැයි මෙතන අහලා තියෙන්නේ මොකද්ද? අණුක ස්කන්ධය. 100ක් කියලා තිබ්බම මේ අණුක ස්කන්ධයට මොකද? සාපේක්ෂ අණුක ස්කන්ධයට අපිට ඒකකයක් නැහැ. right. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? කැල්සියම් කාබනේට් මෞල ගණනය කරන්න. right. එතකොට කොච්චරද n සමාන m බෙදීම m ට දාගන්න 400යි grams බෙදනවා 100යි grams per mole. ඒතර අපිට එනවා මෞල 4ක්. හරිම සරලයි. ප්‍රතික්‍රියාවේ අතරතුර සම්පූර්ණ දහනය සිදු වුවහොත් නිපදවන කැල්සියම් ඔක්සයිඩ් සංඛ්‍යාව කොච්චරද? අපේ තියෙන මේක තමයි සමීකරණ. කැල්සියම් කාබනේට් හැදෙනවා කැල්සියම් ඔක්සයිඩුයි කාබන් ඩයොක්සයිඩුයි. ඉතින් මේකෙන් එක මවුලයක් ගත්තොත් කැල්සියම් ඔක්සයිඩුත් එක මවුලයක් එන්න ඕනේ, කාබන් ඩයොක්සයිඩුත් එක මවුලයක් එන්න ඕනේ. හැබැයි මෙතනින් අරන් තියෙනවා මවුල 4ක්. එහෙනම් කැල්සියම් ඔක්සයිඩ් මවුල 4යි. කාබන් ඩයොක්සයිඩුත් මවුල 4යි. ඒතර දැන් මෙතන අහන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවේදී සිදු වුවහොත් නිපදවන කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය මවුල 4ක්. කැල්සියම් ඔක්සයිඩ් වල පරමාණුක ස්කන්ධය කොච්චරද දෙන්නේ? පරමාණුක ස්කන්ධය එනවා 40යි 16යි නේ. 6යි 4යි 5යි 56යි. හරිනේ. 40යි 16යි නේ. ඔව් 40යි 16යි 56යි. ඒතර 56යි නම් අපි n සමානයි m බෙදීම m ට දානවා. කොච්චරද දෙන්නේ? එතකොට එනවා මවුල 4යි m දන්නේ නැහැ 56 grams per mole යට. මවුල 4යි. වැඩි කරාම 56 වැඩි කිරීම 4. එතකොට කීයද දෙන්නේ? 4 අරක් 6 6 12 18 24යි. 5 10 15 20යි 22යි 224ක් නෙන්නේ. මම හිතන්නේ 224ක් එන්නේ grams. හරිද? කරපු වැඩේ පැහැදිලිද? කැල්සියම් කාබනේට් මවුල එකකට කැල්සියම් ඔක්සයිඩ් මවුල එකක් හැදෙන්න ඕනි. ඒගොල්ලන්ගේ බලන්න එකට එක අනුපාතෙන්න තියෙන්නේ. ඒතකොට 4කට නම් 4යි 4යි. හරි. කැල්සියම් ඔක්සයිඩ් 4ක් කියන්නේ කොච්චරද? කැල්සියම් ඔක්සයිඩ් මවුල එකක ස්කන්ධය 56 නම් 4ක ස්කන්ධය 4ෙන් වැඩි කරලා එන අගය. ප්‍රතික්‍රියාවේදී භාවිතා කරන ලද කැල්සියම් කාබනේට් ස්කන්ධය ග්‍රෑම් 250ක් දක්වා අඩු කළහොත් මුදා හරින ලද කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ග්‍රෑම් වලින් සොයන්නලු. කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණය 250ක් දක්වා අඩු කරලා තියෙනවා. ඒතර ග්‍රෑම් 250ක් දක්වා අඩු කරා කියන්නේ මෙතන තිබිලා තියෙන 2.5ක් නේ. 2.5ක් තිබිලා තියෙනවා මවුල. කොහොමද මං හෙව්වේ? මෙන්න මේ 400 වෙනුවට 250ක් දාගත්තා. 400 වෙනුවට 250ක් දාගත්තා. ඒතර 2.5ක් කියලා එනවා. හරිද? එහෙනම් මේකෙන් 2.5ක් කියන්නේ මේකෙනුත් 2.5ක් මේකෙනුත් 2.5ක්. අපෙන් අහන්නේ කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් වලින් සොයන කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කොච්චරද දෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වල අපි කීයක් දෙන්නේ? මතකද? 12යි 32යි 40යි නේ. 40 grams per mole එකක් තමයි එන්නේ. කාබන් කියන්නේ 12යි, ඔක්සිජන් කියන්නේ 16යි 32යි. 32යිද? ඔක්සිජන් කියන්නේ 16යි නේ. 6 6 12යි ඔව් 32යි. කාබන් කියන්නේ 12යි. එතකොට කීයද 40ක් නෙමෙයි නේ. 2යි 2යි 4යි 3යි 4යි 44ක්. හරි 44ක් කියලා එනවා. ඉතින් 44 වැඩි කිරීම 2.5යි. හරි 44 වැඩි කිරීම 2.5ක් කියන්නේ 44 2ක් කියන්නේ 88යි. 0.5ක් කියන්නේ 22යි 88යි 22යි කියන්නේ කීයද? 88යි 108යි 110යි. 110ක් කියලා එන්න ඕනේ grams. හරිද? ඔන්න අගයන් ටික ඇවිල්ලා තියෙනවා නම් උත්තර සෙට් එකම හරි. එහෙනම් ඔතනින් අපේ EDP paper 1 එකේ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවරයි. answer script එකක් වැටෙයි. ඊට පස්සේ අපිට තව ඉක්මනටම පුළුවන් තරම් ඉක්මනට අපි
ETP2 එකේ ආන්සර්ස් දානවා. ඒතර මේ ටිකේ පොඩ්ඩක් පේපර්ස් වල ආන්සර් ස්ක්‍රිප්ට් වැටෙනවායි ඩිස්කෂන් වැටෙනවා චුට්ටක් ස්ලෝ ඇති. ඒකට හේතුව අපේ තව ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒක ඉවර වෙනවා තව සති දෙක තුනකින්. ඒ කියන්නේ නොවැම්බර් මාසේ මුල වෙද්දී අපි ඒ වැඩ ඉවර කරලා ඉවරයි. ඒතකොට එතනින් පස්සේ ආයමත් මේ වැඩේටමයි ફોකස් වෙන්නේ. ඒකත් එක්ක අපිට ගානට අපි කියන දවසට අපේ ඩිස්කෂන්ස් ඔක්කොම ටික රිලීස් කරගන්න පුළුවන්. එතකන් චුට්ටක් ඉවසලා ඉමු. එතකන් පොඩ්ඩක් අපේ ඩිස්කෂන්ස් පොඩි ප්‍රමාදයක් ඇතුව රිලීස් වෙන්න ඉඩ තියෙනවා. හරි. thank you එහෙනම්. ඔක තමයි අපේ කතාව.